තමයි මහත් ඵල. මොකද්ද? ඒ පින්කම ඇතුලේ කෙලෙස් ඉවත් වෙනවා නම් තමයි ඒක මහත් ඵල වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට රජෝහරණම් කියන එක ඇතුලේ යමක් අවබෝධ වෙන හේතුව අපි දැනගන්න ඕනේ. අටපිරිකරක් පූජා කරනකොට ඒක ඇතුලේ කොහොමද මහත්ඵල ස්වභාවයක් තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. වැටකුළු මලක් පූජා කරනකොට ඒක මහත්ඵල වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මම ඔබට උදාහරණයක් කියන්න යන්නේ වැටකුළු මල පූජා කරනකොට කොහොමද මහත්ඵල ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කියලා. ඒක කොහොමද වෙන්නේ කියලා හිතන්න ඔබ මනසින් වැටකුළු මලක් කඩන තැනට යන්න ඕනේ. ඔබ මනසින් ඒ වගේ මලක් කඩන්න යන්න ඕනේ. දැන් වැටකුළු මලක් කඩන එක ඇතුලේ කොහොමද නිවන සාක්ෂාත් වෙන්නේ කියලා හිතුවොත් ඔබ හිතන්න ඕනේ. වැටකුළු මලක් පූජා කරලා නිවන් දැක කියලා කතාවක් අහලා නැද්ද? ඉතින් අපිට පුළුවන් දැන් මේ දැහැමිලගේ අම්මයි තාත්තයි එක එකතු වෙලා හොඳ වැටකුළු පැල ටිකක් හදලා ඔක්කොටම වැටකුළු පැලේ ගන්න දෙනවා. ඕක හිතවන්න ඕකින් වැටකුළු මල් දෙයි. වැටකුළු මලක් කඩලා මේ බුදුහාමුදුරන් පූජා කරන්න ඕන නිවන් දකි කියලා කියන්න පුළුවන්. වැටකුළු මල් හදලා වැටකුළු මල් පූජා කරාම නිවන් දකින්න පුළුවන් දෙනකොට වැටකුළු මලක් පූජා කරලා නිවන් දැක්කා කියන කතාව ඇතුලේ හිතනකොට ඔබ වැටකුළු මලක් කඩලා බුදුන්ට පූජා කරොත් ඔබට නිවන් හම්බ වෙයිද? නිවන සාක්ෂාත් වෙයිද? වෙන්නේ නැහැ. ඒක එහෙමනම් අටපිරිකරක් පූජා කරලා නිවන් දැක්කා කියන්නේ කොහොමද අටපිරිකරක් පූජා කරලා නිවන හොයන්නේ අපි එතකොට? මං කිව්ව තේරුණාද? ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ඔබට තේරෙනවා නම් මේක කොහොමද එහෙම වෙන්නේ? එහෙනම් මේක එහෙම වෙනවා නම් ඒකත් එහෙම වෙන්න ඕන. මම මේක මේ තරගානුකූලව හිතන්න කියලායි මම මේ කියන්නේ. මතක තියාගන්න ඔබ යමක් කරනකොට තෘෂ්ණාවක් තිබේද? මෝහයක් තිබේද? ද්වේෂයක් තිබේද? ඒ රාග, ද්වේෂ, මෝහ නිසා තමයි ඔබට නිවන වැහිලා තියෙන්නේ. එතකොට රාග, ද්වේෂ, මෝහ ඉවත් වෙනකොට ඔබට නිවන හිමි වෙනවා. ඔබ තුලින් ඔබට නිවන් දකින්න පුළුවන්. මොකක් ඉවත් වුණොත්ද? රාග, ද්වේෂ, මෝහ කියන ටික නැති වුණොත් එහෙම. එතකොට බලන්න ඕන වැටකොළු මල කඩනකොට රාග, ද්වේෂ, මෝහ නැති වෙන්නේ කොහොමද කියලා. දැන් වැටකොළු මලක් කැඩුවොත් කඩන්නේ කැඩුවේ නැත්තම් නොකඩා ඉන්නේ. දැන් අපි වැටකොළු මලක් කඩන්නේ නැත්තේ ඇයි? කරලක් එනවා. එතකොට දැන් එතන තියෙන්නේ මොකද්ද? කෑමකට තියෙන තෘෂ්ණාව. අනාගතේ එන්න තියෙන ඵලයක් ගැන බලාපොරොත්තු වෙමින් මේ මොහොතේ මල කඩන්න බෑ. එතකොට මේ මල හෙට විනාශ වෙන්න බැයිද කරලා එන්න කලින්? ඉතින් මේ මල හෙට විනාශ වෙන්න පුළුවන් නම් මම අද මැරෙන්න බැරිද? එතකොට මේ කරල එනකම් මම පණ පිටින් ඉඳී කියන එක ඇතුලේ කොහොමද අපි දෘෂ්ටිගත වෙන්නේ? මේ කරල එනකම් අපි ඉඳී කියලා. බුදුන් වහන්සේ වැඩම කරලා තියෙනවා. බුදුන් වහන්සේට පුදන්න දෙයක් ඕනේ. වැටකුළු මලක් තියෙනවා. අපි තෘෂ්ණාව ඇති කරගන්නවා. කොහොමද? මේ වැටකුළු මල කඩලා හරියන්නේ නැහැ. වේලක් කන්න දෙන්නේ මේක තමයි කියලා ඒක ඉතුරු කරනවා. එතකොට මෙයාට මල් පූජා කරද්දී කියන ගාථා මොකක්ද? උප්පම්මිලා යාති යතායි ධම්මේ කවයෝ තථායති විනාශ භාව. මේ මල පර වෙලා යනවා වගේම තමයි අපිත් විනාශ වෙනවා කියන එක ඇතුළ මරණයටපත් වෙනවා කියන එක තුල මේ කරල එන්න කලින් මම මැරෙන්න පුළුවන්. හැබැයි මට ආයි බුදුහාමුදුරුවන්ව හම්බෙන්න දන්නේ නැහැ කියලා හිතන්න බැරිද? එතකොට මෙයා දෘෂ්ටිගත වෙලා තියෙන්නේ තෘෂ්ණාව සහිතව. මොකේද? වැටකොළු මලටද කරලටද? අන්න ඒ දෘෂ්ටය නැති කරගෙන වැටකොළු මල කල්ලා පූජා කරනවා. තෘෂ්ණාව නැති කරගන්න. අන්නේ තෘෂ්ණාව නැතිවීම තුල තමයි ඒ කියන කෙනාට නිවන සාක්ෂාත් ඒ තෘෂ්ණාව නැති කරනවා. දැන් ඔබ යමක් කරනකොට කියනකොට සිද්ධ කරනකොට ඔබට තෘෂ්ණාව ආවොතින් ඒ පින්කම මහත්ඵල වෙන්නේ මොකක් වුණොත්ද? ඒ මොහොතේ ඇති වෙන තෘෂ්ණාව ඒ මොහොතේ